යමුද මාත් එක්ක ලක්ෂරි හොටෙල් එකක රවුමක්. ITC රත්නදීප කොළඹ. ගෝල් රෝඩ් එකේ බිල්ඩ් කරලා තියෙන මේ හොටෙල් එක highly rated luxury stay එකක් තියෙන හොටෙල් එකක්. ගෙදරින් වීකෙන්ඩ් අවුට් එකකට යන්න පිටත් වුණාට කොළඹට යනකම්ම අපි යන්නේ කොයි හොටෙල් එකටද කියලා අපිවත් දැනන් හිටියේ නෑ. ඒ අතරතුර අපේ වෙඩින් ප්ලෑන එපික් වෙඩින් බයි කසුන් මදුරංග තමයි අපිට මේ ලස්සන ප්ලේස් එක ගැන කිව්වේ. ඊට පස්සේ ඉතින් අපි දෙපාරක් හිතන්නේ නැතුව අපේ ලොකේෂන් එක ඩයල් කරා ITC රත්නදීප එකට. ඉතින් අපි මේ ජර්නි එකට අපේ නංගිවයි මල්ලිවයිත් එකතු කරගත්තා. ITC රත්නදීප ලංකාවයි ඉන්දියාවයි අතර ටුගෙදර්නස් එකකට කරපු හොටෙල් එකක් කිව්වොත් මම හිතන්නේ මම හරියටම හරි. ආසියාවේ 50 best restaurant වලින් එකක් තමයි මේ හොටෙල් එක. all day dining restaurant එකක් වගේම multi cuisine restaurant එකක් වෙන මේ හොටෙල් එක කසින් තියටර් 7කින් සමන්විතයි. ඇතුලේ lobby area එකේ interior design එක මාරම ලස්සනයි. ඉස්සරහා sea view එකත් එක්ක lobby area එකේ තිබ්බ water fountain වලින් ඇතුළත lobby area එකට වෙනම look එකක් add වෙලා තිබුණා. දැන් අපි යමු අපේ රූම් විසිට් එකට. අපි 4 දෙනෙක් ගිය නිසා අපි ගියේ අපාර්ට්මන්ට් එකකට. රූම් එකේ එන්ට්‍රන්ස් එකේම තිබුණේ කිචන් එක. ඊට පස්සේ ලිවිං ඒරියා එකකුත් තිබුණා. ඊට අමතරව බෙඩ්රූම්ස් දෙකක්, ඒ වගේම ඇටච් බාත්රූම් දෙකක් තිබුණා. හැබැයි ඔයාලට කියන්නම ඕනේ මේකේ කිචන් එකේ ෆැමිලි එකකට අවශ්‍ය හැම දෙයක්ම තිබුණා. ඉතින් අපි නම් මේ කිසිම දෙයක් යූස් කරේ නැහැ. මොකද අපි ගත්ත පැකේජ් එකට අපේ රෙස්ටුරන්ට් එකත් ඉන්ක්ලූඩ් වෙච්ච නිසා අපිට කිචන් එකේ දේවල් පාවිච්චි කරන්න අවශ්‍ය වුණේ නැහැ. හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකේ ඉඳලම හැම තැනක්ම හරිම ලස්සනට ඩිසයින් කරලා තිබුණා. අපි චෙක් ඉන් උනේ හවස 2:30ට විතර. චෙක් අවුට් වෙන්න තිබුණේ පහුවෙනිදා දවල් 1ට. විශේෂයෙන්ම කියන්න ඕන මේ හොටෙල් එකේ සර්විස් එක නම් උපරිමයෙන් අපිට ලැබුණා. ඒ වගේම තමයි හොටෙල් එකේ හැමදේම මාර නීට්, මාර ක්ලීන්. ඉතින් ඔයාලත් රටේ ඉඳන් යන කෙනෙක් නම්, නිවාඩුවකට ලංකාවට යන කෙනෙක් නම්, ලස්සන තැනක් හොයනවා නම්, රිලැක්ස් වෙන්න යන්න තැනක් හොයනවා නම් මම හිතන්නේ කොළඹ ඒරියා එකේ තියෙන ලස්සනම හොටෙල් එකක් අපි රෙකමන්ඩ් කරනවා. මොකද අපි මේ හොටෙල් එකට ගියපු නිසා හවස 5-7 අතර ඔයාලට හයි ටී ට්‍රීට් එකකුත් තියෙනවා. ඒකේ ගොඩක් කෑම වර්ග try කරන්නත් ඔයාලට පුළුවන්. හැබැයි මේ හොටෙල් එකට යනවා නම් ටයිම් බැලන්ස් කරගන්න එක අනිවාර්යයි. මොකද හයි ටී එකට අපි යද්දි 6යි කාලා වගේ වුණා. ඊට පස්සේ ඩිනර් එක හවස 7ට පටන් ගන්න නිසා ඩිනර් එක ගන්න ඕනේ අපිට රෑ 9ට විතර. දැන් තියෙන්නේ හොටෙල් එකේ පාර්ට්ස් වලින් ආසම ප්ලේස් එකක්. Indian Ocean Pavilion. ඉතින් Indian Ocean Pavilion එකට එන්ටර් වෙනකොටම උදේ 7 විතර වුණා අපි. ඒ වෙලාවේ බටනලා ප්ලේ එකක් එක්ක මියුසික් එකකුත් අහගෙනම තමයි අපි හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ. ඉතින් අපේ ටේබල් එක තිබුණේ සී වීව් එකට මුහුණලාමයි. ඒ විතරක් නෙමෙයි මේ හොටෙල් එකේ අපි එදා උදේ ශ්‍රී ලංකන් ෆුඩ්ස් වගේම ඉන්දියන් ෆුඩ්ස් දෙකම try කරා. ඉතින් ඔයාලට කියන්න කෑම පට්ටම රසයි. හැබැයි මේ මොන දේ වුණත් මේ හොටෙල් එක ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියන් ෆුඩ්ස් වලට. ඉතින් ඉන්දියන් ෆුඩ්ස් try කරන්න කැමති ඔයාට නම් මේක යපුම තැනක්. මේක අපි ආසම වෙච්ච පාර්ට් එකක් තමයි සෝනා ස්පා එක. සෝනා ස්පා එකේ බෙනිෆිට් ගොඩාක් තියෙනවා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ටග් ගාලා ගිහින් YouTube එකේ සර්ච් කරලා බලන්න. අපි ගත්ත පැකේජ් එකට ඒකත් ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. අපි කොච්චර ආස වුණාද කියලා කිව්වොත් අපි චෙක් ඉන් වෙච්ච දවස් හවසත් සෝනා ස්පා එකට ගියා. ඊට අමතරව ඊට පහුවෙන්ද චෙක් අවුට් වෙන්න කලිනුත් උදේ එක වතාවක් සෝනා ස්පා එකට ගියා. තව දෙයක් මේ හොටෙල් එකේ ස්පා මසාජ් වලට යන්නත් ඔයාලට පුළුවන්. හැබැයි ඒවට ඇඩිෂනල් ඇඩ් වෙනවා. අවාසනාවට අපිට මේ හොටෙල් එකේ ලස්සනම තැනක් වෙන අහස බලන්න යන්න නම් බැරි වුණා. අපි ගිය දවසේ ටයිම් ලිමිටඩ් කරලායි තිබුණේ රිපෙයාර් එකකට. ඒක නිසා අපි යන ටයිම් එකට හොටෙල් එකේ අහස ඒරියා එක වහලායි තිබුණේ.
ඉතින් අපේ තවත් ලස්සන vlogs බලාගන්න අපේ subscribe කරන්න, like කරන්න, comment කරන්න. bye bye.